ආයුබෝවන් යාළුවනේ. RTF ඇකඩමි එකෙන් ගෙනෙන 11 වෙනි පාඩමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් පාඩම්වලදී ස්ට්‍රැටජි එකක් හදාගන්න හැටි, රිස්ක් මැනේජ්මන්ට් කරන හැටි සහ ස්ටොප් ලොස්, ටේක් ප්‍රොෆිට් දාන හැටි ඉගෙන ගත්තා. දැන් ඔයා හිතනවා ඇති ඔයා ළඟ හැමදේම තියෙනවා කියලා. හැබැයි ඇත්තම කතාව තමයි සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න දැනුම 10%යි. ඉතිරි 90%ම තීරණය වෙන්නේ ඔයාගේ ට්‍රේඩින් මනෝවිද්‍යාව. නැත්නම් ඔයාගේ මනස පාලනය කරගන්නා විදිය මතයි. අද අපි බලමු ඇයි ගොඩක් අය හැමදේම දැනගෙනත් ට්‍රේඩික් වලින් සල්ලි නැති කරගන්නේ සහ ප්‍රොෆෙෂනල් විදියට හිතන්නේ කොහොමද කියලා. ට්‍රේඩින් කරනකොට අපේ සාක්කුවට විදින ප්‍රධාන සතුරු දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි කැදරකම සහ බය. මුලින්ම බලමු කෑදරකම ගැන. ගොඩක් අය හිතන්නේ එක රැයකින් කෝටිපතියෙක් වෙන්න. ඒ නිසා නොගැලපෙන ලොකු ලොට් සයිස් දානවා. ටිකක් ප්‍රොෆිට් වෙලා TP එකට ආවම ඒක ක්ලෝස් කරන්නේ නැතුව තව ටිකක් උඩට යයි කියලා බලාගෙන ඉන්නවා. අන්තිමට වෙන්නේ මාකට් එක රිවර්ස් වෙලා තිබුණ ලාභෙත් නැති වෙලා යන එක. ඒ නිසා සෑහීමකටපත් වෙන්න පුරුදු වෙන්න. දෙවෙනි එක තමයි බය. පොඩි ප්‍රොෆිට් එකක් පෙනෙන්න ගත්ත ගමන් ප්ලෑන් එකට කලින් ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. එහෙම නැත්නම් ට්‍රේඩ් එකක් දාන්නම බය වෙනවා. මේ බය නිසා ඔයාට හොඳ අවස්ථා මගහැරෙන්න පුළුවන්. තව විශේෂ දෙයක් තමයි FOMO. මාකට් එක වේගයෙන් යනකොට අපෝ මට chance එක මිස් වෙයි කියලා පැනලා ට්‍රේඩ් දාන එක. කිසිම ඇනලිසිස් එකක් නැතුව පැනලා ට්‍රේඩ් දාන එක තමයි මේ FOMO එකෙන් අදහස් වෙන්නේ. මේකෙන් බේරෙන්න. දැන් අපි බලමු ට්‍රේඩර් කෙනෙක්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන ලොකුම හේතුව. ඒ තමයි රිවෙන්ජ් ට්‍රේඩින්. හිතන්න ඔයාගේ ට්‍රේඩ් එකක ස්ටොප් ලොස් වැදිලා $10ක් පාඩු වුණා කියලා. දැන් ඔයාට කේන්ති. ඔයා හිතනවා කොහොම හරි මේක දැම්ම කව කරගන්නවා කියලා. ඒත් කලබල වෙන්න එපා. ඊට පස්සේ ඔයා කිසිම ප්ලෑන් එකක් නැතුව, කිසිම ඇනලිසිස් එකක් නැතුව තව ට්‍රේඩ් එකක් දානවා. ඊට පස්සේ තව එකක්. අන්තිමට බලනකොට ඔයාගේ මුළු එකන්ට් එකම ඉවර වෙලා තියෙන්න පුළුවන්. මතක තියාගන්න මාකට් එකත් එක්ක කවදාවත් තරහ වෙන්න එපා. ඒකෙන් ඔයාට වෙන්නේ පාඩුවක් විතරයි. එක දිගට ට්‍රේඩ් දෙකක් ලොස් වුණොත් එදාට ලැප්ටොප් එක වහලා නිදා ගන්න. හෙට අලුත් දවසක්. මාකට් එක හෙටත් තියෙනවා කියන එක අමතක කරන්න එපා. අද නැති වුණ දේ හෙට ගන්න පුළුවන්. සාර්ථක ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් ඔයා කරුණු 3ක් ප්‍රගුණ කරන්න ඕනේ. පළවෙනි එක තමයි පාඩුවීම ව්‍යාපාරයේ කොටසක් කියලා පිළිගන්න එක. කඩයක් කරන කෙනෙක්ට කුලිය සහ ලයිට් බිල වගේම තමයි ට්‍රේඩින් වල ස්ටොප් ලොස් කියන්නේ. ඒක සාමාන්‍ය ව්‍යාපාරික වියදමක් විදියට දකින්න. ඒකෙන් ඔයා අසාර්ථකයි කියලා හිතන්න එපා. දෙවෙනි එක තමයි ඉවසීම. හැම වෙලේම ට්‍රේඩ් දාන්න ඕනේ කියලා නියමයක් නැහැ. හොඳ සෙටප් එකක් එනකම් පැය ගණන් වුණත් බලාගෙන ඉන්න එක තමයි දක්ෂකම. දඩයක්කාරෙක් වගේ ඉවසන්න පුරුදු වෙන්න. හරි වෙලාව ආවම විතරක් ට්‍රේඩ් එකට එන්න. තුන්වෙනි එක තමයි විනය. ඔයාට ට්‍රේඩින් ප්ලෑන් එකක් තියෙනවා නම් ඒකට 100%ක්ම අවංක වෙන්න. ඔයාගේ හිතට දැනෙන දේ නෙවෙයි ප්ලෑන් එකේ තියෙන දේ විතරක් කරන්න පුරුදු වෙන්න. පයිලට් කෙනෙක් ප්ලේන් එක උස්සන්න කලින් චෙක් කරනවා වගේ අපිත් ලිස්ට් එකක් හදමු. මේ කරුණු ටික හරියට පිළිපැද්දොත් ඔයාටත් සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. අද පාඩම අවසානයේ මම ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් දෙනවා. ඔයා ඊළඟට දාන හැම ට්‍රේඩ් එකකදීම ඔයාට දැනෙන හැඟීම ලියලා තියන්න. ට්‍රේඩ් එක දාද්දී ඔයාට බය හිතුණද? එහෙම නැත්නම් කලබල වෙලාද ට්‍රේඩ් එක දැම්මේ? ප්‍රොෆිට් එකක් එද්දී තව ඕනේ කියලා හිතුණද? මේ හැමදේම ඔයා සටහන් කරගන්න. මේක තේරුම් ගත්තොත් විතරයි ඔයාට ඔයාගේ වැරදි හදාගන්න පුළුවන් වෙන්නේ. වැඩි විස්තර සඳහා අපේ ටෙලිග්‍රෑම් එක හරහා අපිව සම්බන්ධ කරගන්න. ජය වේවා! එහෙම නැත්නම් මේ පේන WhatsApp නම්බර් එකට අපිට මැසේජ් එකක් දාන්න.